guys. I want gale. I want gasoline to the අපි යන්න ස්කෝට්ලන්ඩ්. Oh, miles කීයක් යන්න ඕනද මේක? miles 31ක් යන්න ඕනේ M6 එකේ. Guys, අපි යන්නේ Lake District. අපේ ඩ්‍රයිවර් මහත්තයා ඉන්නවා. මේ මොරේ මහත්මිය කියලා කිව්වේ. මහත්මියගේ හස්බන්ඩ් ඉන්නවා එතන. කණමදේ වගේ කණමදේ. Hi guys, ඉතින් හරිම ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ ඉංග්‍රීසි වල හරිම ලස්සන place එකක්. මේක north side වල තියෙන්නේ Lake District. හරියට නිකන් ලංකාවේ නුවර වගේ. ඒකටත් වැඩිය ලස්සනයි දෝ කියලා හිතුණා. ඉතින් බලන්නකො කොහොමද කියලා අද. අපි ඔය කරගලා එනවත්තේ මේක මං අර අපි ඔය යන්නේ කරන්නේ. ඔන්න ඉතින් අපි ආවා ලේක් දිස්ත්‍රික් නැෂනල් පාක් එකට. අපි කායක පාක් කරලා පාකින් චාර්ජස් උත් ගෙවලා අපි දැන් මේ ඇතුළට යන්නයි ලෑස්ති වෙන්නේ. ඇතුළට යනකොටම අපිට ඉස්සල්ලාම හම්බ වුණේ හරිම ලස්සන ගඟක්. ඒ කියන්නේ ලස්සන කියලා වැඩක් නැහැ. අපි මෙච්චර ලස්සනයි කියලාවත් අපිට හිතාගෙන ආවේ නැහැ. ඒ කියන්නේ වතුර මාර පිරිසිදුයි යට. ඒ කියන්නේ පල්ලෙහා තියෙන මේ ගල් ඉඳන්ම හරිම පැහැදිලිව පේනවා. මේ මං හිතන්නේ කියන්නේ පරිසර දූෂණයට ලක් නොවුණු ප්‍රදේශයක් වෙන්න පුළුවන්. මේකේ සමයකේ ආව නම් තමයි ඉතින් ගොඩක් ලස්සන. අපි ඉතින් වින්ටර් එකේ ආවේ. සෝරි වින්ටර් එකේ නෙවෙයි අපි ආවේ. මේ ඕතම් එක මේ තාම වින්ටර් වෙලා නැහැ. අපි මේ ඕතම් එකේදී තමයි ඔය ඉතින් දන්නේ නැද්ද එක ෆොටෝ ෂූට් වීඩියෝස් කරන ගමන් ඒවත් මගේ කැමරා කාචයේ සටහන් වෙලා තියෙනවා. මම ඉතින් ඒ ඔක්කොම මේ වීඩියෝ එකට ඇඩ් කළා. බලන්න හරියට නිකන් ලංකාවේ ගඟක් පේනවා වගේ නේද පේන්නේ. හරිම ලස්සනයි. කියන්න වචන නැහැ. ලංකාවට ගියා වගේ ෆීලින් එකක් දැනුණා. ඒ වුණාට අපිට දුක හිතුන එකම දේ අපිට හිතුණා තව මාසෙකට කලින් ආවනම් කියලා. මොකද දැන් වින්ටර් එකට අත වනන ගමන් තියෙන්නේ. හොඳටම සීතලයි. ඕතම් එක වුණත් තාම ඕතම් වෙලත් නැහැ. ඇත්තටම ඕතම් වුණා නම් මේ ගස්වල කොළ හැලෙනවනේ. තාම ඕතම් වෙලත් නැහැ. අපි මේ සැප්තැම්බර් වල ගියේ. මොකද ඇත්තම කියනවා නම් මට මේ දින මතක නැද්ද? මේක මාස ගානකට කලින් කරපු වීඩියෝ එකක් තමයි මේ මේ අප්ලෝඩ් කරන්නේ. හරිද? ඉතින් අපිට ලොකු වෝක් එකක් තියෙනවා. මේ වෝක් එකෙන් පස්සේ ගන්න ඕන කොල්ල. වෝක් එකක් කියන්නේ හයික් එකක් තියෙන්නේ. වෝක් එකක් නෙවෙයි හයික් එකක්. ඇවිදගෙන නැගගෙන යන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා බලාගෙන ඉන්න අපි හරිම ලස්සන ප්ලේස් එකකට මේ යන්නේ. නැගගෙන ඔයාලා හිතනවා ඇතිනේ මම මේ ගස්ගල් බලන්න යනවද කියලා. නෑ. හරිම ලස්සන view එකක් බලන්න යන්නේ. ගිහිල්ලා පෙන්නන්නම් මොකද්ද මේ view එක කියලා. කාර් එකට නගින්න දෙන්නේ සපත්තු ගලවන්නට විතරයි. ඔන්න දැන් නම් අපිට හරිම මහන්සි. දැන් අපි මං හිතන්නේ තාම භාගයක් නැහැ. ගොඩක් වෙලා අපි ඇවිද්දා. මොකද මේ head south ෆොටෝස් උත් ගත්තනේ. ඉතින් අපිට යන කාලේ ඩබල් ට්‍රිපල් වෙනවා. ඔන්න බලන්නකෝ. ගස් පෙරලිලා, ගස් කපලා ඔන්න ඔහම නිකන් වෝක් එකක් විදියට හයික් එකක් යන්නයි තියෙන්නේ. පාර හොඳට හදලා තියෙනවා. අර එදී හම්බෙච්ච ලොකු එකනේ. නැගගෙන යනවා. හැබැයි හරිනම් පාකින් තිබුණා. ඉස්සරහට තියෙන්නේ කියලා. ඒක තමයි. turn right මේ turn right ලු. මැප් එකේ කිව්වා. උඩට.
අර උඩටම යන්න ඕන මං හිතන්නේ. ගේට් එක අරන් යන්න තියෙන්නේ. ඔව්. වහලාද නැත්තම්? අම්මලා අර උඩක ඉන්න ඕනේ දන්නේ. වැඩේ තමයි. Okay. Okay, thank you. Yeah. මගේ යන්න කියලා ඌ යන්නයි ගියේ. මං හිතුවා මට යන්න කිව්වා කියලා. රයිඩල් කිව්වා. මං හිතන්නේ මේ අර උඩටම යන්න ඕන. ඔන්න අපි මේ රයිඩල් ක්‍රේව් කියන එක බලන්න තමයි යන්නේ. රයිඩල් ක්‍රේව් කියන්නේ ඒක ගුහාවක්. ගල් වලින් තියෙන ගල් ගුහාවක්. ඒ ගල් ගුහාව ඇතුලේ වතුර වටේටම පිරීලා තියෙනවා. එතකොට මැද ඉඳන් බලනකොට හරි ලස්සනයි. ඉතින් බලමුකෝ ඉස්සරහට මේ මං හිතන්නේ වීඩියෝ එකේ අන්තිම හරිය තමයි නෑ මැද හරිය තියෙන්නේ. තව පොඩ්ඩකින් අපි හරියට යනවා. පොඩි නේද? බලන්න කොහොමද කියලා. Walk northwest. අතෙන් යන්න කෙලවන්නේ. කොයි අර උඩද? නෑ එන්නේ හා? අරේ. අම්මඩ ඒක පිළිගන්නේ. ලස්සනයිනේ. පල්ලේ. ලේක් එකනේ. මීදුම හින්දා හරියට පේන්නේ නැහනේ අඳුරේ වගේ. මේක නම් හොඳයි අතන අවුව දිනන තමයි ඉන්න ගන්න. මං කියන ෆොටෝ එකට. හැබැයි අවුව තිබ්බනම් මේ අමාරුයි. අයියෝ හොඩි අයින් කරනවා. මම කරගෙන මම යනවා. මොකද්ද? ප්ලේන්ටි බොණ්ඩ. කොෆි මොනවා හරි බොන්නේ. ඔයාලා හිතනවද උඩ කඩ තියනවා කියලා? මං හිතන්නේ කඩවල් තියනවා කියලා. අපේ අයියට තරහ යනවා බඩගින්න ඉද්දි. ඒ කියන්නේ මෙයාට දැන් බඩගින්න හැදිලා තියෙන්නේ. එයාටත් එහෙමද? මේ ඉන්නේ අපේ රටේ සිට එංගලන්තයට පැමිණි සුවිශේෂී සංචාරක කර්මාන්තයක් කණ්ඩායම. එතකොට මේ අවස්ථාවේදී ඉන්නේ ස්පෙෂලිස්ට් ෆොටෝග්‍රැෆර් කෙනෙක්. බලන්නකෝ එයාගේ ඇක්ෂන් එක. සාසිනාව. එතකොට මේ මහන්තයා ෂේප් එකේ පැත්තකට වෙලා ඉඳගෙන පාන් කරනවා. මට දැනගන්න පුළුවන් මේකේ මොනවද අඩංගු කියලා. පොඩ ඉන්න මල්ලි ඉස්සලාම කාලා ඉන්න බේ. ඔඩිය ගලවන. අයියෝ අනේ හුලම් පුම්බාගේ. මේ උප් ගාල පුම්බන් ඉන්නේ. ටිකක් අර දෙන්නම් පස්සට යන එක දෙක පිටිපස්සට බඳගෙන එහෙම සෙට් වෙන්නේ නැද්ද? දෙන්න උරහිස පිටිපස්සට. දෙන්න ඔයා පිටිපස්සට දාන්න අයියාගේ. අයියා අනිතට දාන්න. මෙයා මෙයාට දාන්න. පිට කොන්දට. හා. ඒ දිස්ත්‍රික්ක වල හොඳම view එකද වන්ද මෙතන තියෙන්නේ. මම ඉන්නේ හින්ද හොඳේ.
ඒ අනාය මතක සරණක් තියලා යනවද? අපිත් එකක් හදමුනේ. ඔව්. යන් ඉස්සර Your destination is on the right. ඔන්න දැන් අපි දුර කතර ගෙවාගෙන ආපු මේ ලොකේෂන් එකට ඇවිල්ලා ඉන්නේ. බලන්නකෝ මේක ගල් ගුහාවක්. මේක මේ හදපු එකක් කියලා කියන්නේ. ඒ කියන්නේ මේකේ ගල් කඩලා තියෙන්නේ. ස්වභාවිකව හැදුණු ගල් ගුහාවක් නෙවෙයි. ගල් කඩලා හදපු ගල් ගුහාවක් කියලා තමයි මට හිතෙන්නේ. ඔන්න ගිහිල්ලා බලන්නකෝ. හරිම ලස්සනයි. ඇතුළට ගියාම සමහර විට ඔයාලා හිතන තරම් ලස්සන නොවෙන්නත් පුළුවන් කැමරාවට. ඔන්න බලන්නකෝ. මොකද මම ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රැෆර් කෙනෙක්වත් වීඩියෝග්‍රැෆර් කෙනෙක්වත් නෙවෙයි. ඒක නිසා ඉතින් ඔන්න සැරින් සැරේ වීඩියෝ එහෙම වෙනවා. මාළු දැකලා නැහැ. ඒවා ඉතින් ගණන් ගන්න එපා. ඔන්න දැන් අපි ගල් ගුහාව ඇතුළටම යන්නයි යන්නේ. ඔයාලත් ඉතින් මේක ලස්සනයිද කියලා කියන්න. ඒ වගේම මේ වීඩියෝ එක බලන ඔයාලා මතක ඇතුව මට කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද මම දන්නවා හරිම සුළු පිරිසක් තමයි මගේ වීඩියෝස් බලන්න ඉන්නේ. ඒ සුළු පිරිස මන් දන්නවා මගෙන් මේ කොහෙවත් ළඟදී ගියේ නැද්ද? මේ දවස්වල වීඩියෝ එකක්වත් නැහැ නේද? මොකද සමහර දවස්වල මට FB එකේවත් පෝස්ට් එකක් දාගන්න බැරි වෙනවා. මොකද හුඟක් බිසි මේ දවස්වල. එතකොට ඉතින් ගොඩක් මගේ යාළුවෝ නෑදෑයෝ. එතකොට මං හිතන්නේ මගේ යාළුවෝ නෑදෑයෝ ඊටත් වැඩිය මගේ වීඩියෝස් බලන්න මම දන්නේවත් නැති පිරිසක්. ඉතින් ඒ පිරිසට මං හරිම ආදරේ. මොකද මට කමෙන්ට්ස් වැටෙනවා, ලයික්ස් වැටෙනවා. මගේ views මං හිතන්නේ ගොඩක් යන්නේ මං අඳුරන්නේවත් නැති අයගෙන්. ඉතින් ඒ අයට මං හරි ආදරේ. මොකද මං හිතන්නේ views පොඩ්ඩක් හරි යන්නේ. ඉතින් එයාලා මගේ වීඩියෝස් වලට කැමති නිසා ඉතින් බලාගෙන යන්න. මතක ඇතුව මට ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න. එතකොට ඒ වගේම තවමත් වීඩියෝ බලන ගොඩක් අය මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැති පිරිසක් තමයි වැඩිපුරම මාව බලන්නේ. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා තාදරෙන් ඉල්ලනවා. හරිම ආදරෙන්. බලන්නකෝ හරි ලස්සනයි නේද? එනවා ජාවරයි. ඔන්න ඒ කතාව ඉවරයි. දැන් ඔයාලා බලන්න මේක කොච්චර ලස්සනද කියලා. යම් බලන්න ඇතුළට. ඕ ආ මම එනකොට මේ සපත්තු ටික දාන්නවද? වතුර? මේ කායන්නේ සුදු වතුරට එන්නේ? බිංගේ තුල කරවල වී පුරුදු එළිය ළඟ එනවා කොළඹට යන කාටත් තිසරණ වතලා. yes ආවා ගියා.
තාම එනකම. තාම එනකම. ඔව් මේකේ වතුර ටිකක් බිව්වම මොකද වෙන්නේ? මේ බොරුවක් කියන්නේ විතර. අර කියන්නේ මොකද්ද? අමරණීය මිනිස්සෙක් කියලා කියන්නේ. මනුස්සයාට අමරණීය වෙනවා. හැබැයි පොට්ටෝන මෙන්න මෙතනින් වතුර ටිකක්. මේක මං හිතන්නේ මේ වෙනින්ද ඔය අර ගල් ගන්න. අර ගල් ඇටි පදින්න. මඩ ගන්නවා මීහා මේ කඩපු ගලක් තියෙන මේ පැත්තේ ලස්සන මේ මීහරගේ බොහොමයි ලස්සනයි මේ වතුර ගලාගෙන එනවා මේක දිගේ දියසල් ළඟට තියෙන්නේ කොළ පාටයි යන්ද? යා ඒ ගල බැලන්ස් නෑ මේ මඩවල බලන්නද අපි මේ කිලෝමීටර් ගානක් අන්දරක් ගියේ නංගි මේක නේද අපි දැන් බලාගෙන ආවේ බලද්දී අපි හරිම පාකින් එකට ඇවිල්ලා මම හිතන්නේ මේකේ සමයකේ කාලේ මේ වීඩියෝට වතුර ඇති කියලා. ලේක් එක නා යන් කවුරුත් නැහැ නේද එතන බැස්ස හැකිද නංගි මේ පාරෙන් තමයි කට්ටිය එන්න ඇත්තේ දැන් ඉතින් අපිට ඉතුරු වෙලා තියෙන්නේ ඒ නැගපු කන්ද බැසගෙන යෑමටයි ඔව් කාර් එකට නගන්නේ කකුල් හොදන්න නැති අය කකුල් හොදලා ඩ්‍රයි කරන්නත් ඕන ෂූස් දෙක බලන්නකො මේ වතුර කොච්චර පැහැදිලිද කියලා. ගල් ටික වෙන වෙනම පේනවා. හරිම පිරිසිදු වතුර මං හිතන්නේ. ගලාගෙන එන්නේ. ආජෙන්ටිනා? ඕයි ආජෙන්ටිනා. මේ ලේක් එක ළඟටම යන්න පුළුවන් එතනින්. අර තන පිට්ටනියට වගේ. අන්න ඔයාලට පේනවාද අපි කොහෙන්ද ගියේ කියලා. මේ ඩොට් එකක් වගේ වෙනවා මේ දෙන්නෙක් ඉන්නවා. මාර උඩ උන් දෙන්න ඩොට් එකක් වගේ වෙන්නේ. අන්නේ උඩින් තමයි අපි ගියේ. දැන් අපි මේ පහලින් යනවා. අපි මීළඟට මාගේ සූදානම මොනවා හරි බඩට දා ගැනීමටයි. මේ මහත්මයා තමයි අද අපිට ආහාර පාන සඳහා සියලුම වියදම් දරනවා කියලා. නෑ මන් දරන්නේ. වෙනස් කරන්න බෑ නේද මල්ලි? Blue label එක. ඔන්නේ. දෙසම්බර ගහමු. මඩසක බීලා මැරෙයිද කියලා. තාරා.
අර උන්ගේ ඔළුව කොළ පාටයිනේ. වතුර වල පැහැදිලි. අන්න දෙන්න. මේ වගේ ස්ටික් දෙකක් මටත් ගේන තිබ්බේ. සුපිරිනේ. උංග හොඳට ට්‍රේන් කරලා තියෙනවා. ඔන්න අදට වීඩියෝ එක ඉවර කරන්න තමයි මේ යන්නේ. තවත් වීඩියෝ එකක් තියෙනවා ලේක් ඩිස්ට්‍රික්ට් එකේ ඉතුරු කොටස අපි අලුත් වීඩියෝ එකකින් අරගෙන එන්නම් එහෙනම්. bye bye, see you soon.